සංචාරක වීසා. මේ සංචාරක වීසා එකක් කියන්නේ අත වශයෙන්ම කෙනෙක් සංචාරය කරනවා. දැන් ඔබ සාමාන්‍යයෙන් මේ වෙනකොට ඉන්දියාවට ගිහිලා තියෙන්න පුළුවන්, බැංකොක් ගිහිලා තියෙනවා, ඩුබායි ගිහිලා තියෙන්න පුළුවන්. හැබැයි ඔය ලෝකයේ දියුණු රටවල් වන UK, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, කැනඩා, USA වගේ රටකට ඇප්ලයි කරනවා නම් බොහොම පරිස්සම් වෙන්න. මොකද මේ සංචාර රටවල් කරනවා නම් ඔබට විශාල මුදලක් ඔබ සතුව තියෙනවා වගේම ඔබට ප්‍රීවියස් සංචාරක හිස්ටරියක් තියෙනවා නම් පළවෙනි සංචාරය සඳහා යනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කල්පනාකාරී විය යුතුයි. ඔබට මේ සංචාරක වීසා ලබා ගැනීමට ඔබට සුදුසුකම් තියෙනවද කියන එක. ඒ නිසා ඔබගේ සුදුසුකම් තියාගෙනත් ඔබට සමහරක් වෙලාවට ඒ ඇප්ලිකේෂන් එක හා SOP එක නැත්නම් කවරින් ලෙටර් එක අවශ්‍ය කරන විදියට ලියවලා තිබුණ නැත්නම් ඔබගේ වීසා ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් නිසා ඒ කියන්නේ පරීක්ෂා කරලා බලලා නිවැරදි ආකාරයට ආයුධම් කිරීමට අපි හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 15කට වැඩි. ඒකින්ද ඔබට සංචාරක වීසා එකක් ලබා ගැනීමට අවශ්‍ය නැහැ. මේ පාසල් නාමයකට කතා කොට පැමිණෙන්න. එතකොට කාල වේලාවක් වෙන් කරගෙන එතකොට අපිට පුළුවන් ඔබගේ ડોකියුමන්ට්ස් පරීක්ෂා කරලා බලලා අපිට වීසා එක ලබා ගන්න පුළුවන්ද බැයිද කියන එක කියන්න. ඒ අනුව අපිට වීසා ආයෝජනය කරන්න පුළුවන්. කොහොමද වීසා ඔෆිසර් තමයි අනිවාර්යයෙන්ම තීරණය කරන්න අපිට වීසා ලබා දෙනවද නැද්ද කියන එක. ඒ වීසා ලබා ගැනීමට අවශ්‍ය කරන ෆයිල් එක සෙක්ස් කිරීම හා ඔන්ලයින් ඇප්ලයි කිරීම තමයි අපේ අතින් සිදු වෙන්නේ. ඒකෙන්ද ඔබ අප ආයතනයට આવොත් ඔබගේ අවශ්‍ය කටයුතු අපෙන් ඉටු කර ගන්න පුළුවන්.